ඔව් මාරම ලයින් එකක් තියෙන්නේ. ආයෙ ඔන්න වැස්සකුත් එන්න වගේ යන්නේ තෙමෙන්න වෙනවා මට. හින්ද වෙලාවට ඔය කෑ ගහන්න මොනරු. දෙනිකල ජලාශය හම්බෙන්නේ ඉතින්. සුබ දවසක් හැම දිනාටම. ඉතින් අද දවසම වහිනවා. ඉතින් අද වැස්ස පොඩ්ඩක් අඩු වුණාට පස්සේ ආවා අපේ ගෙවල් ළඟ තියෙන මේ කුඹුරු පැත්ත පොඩ්ඩක් ඇවිදලා බලන්න ඕනේ කියලා. ඉතින් මාරම ලස්සන වයිබ් එකක් තියෙන මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් මේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ ගෝයන්පෑල චූටි කාලේ මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා ඒකත් අනිවාර්යයෙන්ම නරඹන්න අපේ YouTube නාලිකාවේ නම් තියෙනවා දන්න travel.lk අපේ page එකේ තියෙනවා ඒක Facebook page එකේ. ඉතින් ඔයාලා ගිහින් බලන්න. ඉතින් මම අද ඔයාලට මේ ටිකේ මොන වගේද කියලා මම පෙන්නන්න යන වීඩියෝ එකත් එක දිගටම රැඳී සිටින්න. අපි බලමු මොන වගේ සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා ඇවිදලා බලමු. ඉතින් මේ ඔයාලට ඇහෙනවත් ඇති කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවද? ඉතින් මේ ටික මාර්ම නිදහස්. දැන් වැස්ස පොඩ්ඩක් අඩු වෙලා මන්දාරම් ගතිය තමයි තියෙන්නේ. කොහෙද? මං ගිහින් එන්නම් පොඩ්ඩක්. ඔයාලට ඈතින් පේන්නේ මහවැලි ගඟ සයිඩ් එක. මම මීට කලින් ඔයාලට වීඩියෝ එකක් ගෙනලා තියෙගෙන. යාර පැත්තේ තියෙන මහවැලි ගඟ තමයි ඔය ඔච්චින් ගෙවල් ටිකක් තියෙනවා. ඉතින් එහාට තියෙන්නේ මහවැලි ගඟ. ඉතින් අපි ගෙවල් තියෙන්නේ මෙන්න මේ හරිය. බණ්ඩ එකත් ඔයාලා දැකලා ඇති මීට කලින්. දැන් නම් හොඳටම හේදිලා ගිහිල්ලා මාරම ලස්සන පරිසරයක් තමයි මේ ටිකේ තියෙන්නේ. අර ඈතින් තියෙන්නේ කඳු. ඒ කඳුත් පහුගිය දවස්වල නායාම් වලට ලක් වුණා පොඩි වශයෙන්. ඉතින් අපි ආයිති වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ අතරින් එහාට පස්සේ උඩදුම්බර හුන්නස්ගිරිය ඇතුළු නුවර තියන්නේ හසලක. ඉතින් තියෙන්නේ මේ පැත්තේ තමයි. ඉතින් අර පැතිවල. ඉතින් ඔහොම බැලුවොත් මේ පැත්තේ ඉතින් අර ඈතින් පේන්නේ මම වලට කිව්වේ මහවැලි ගඟ. ඉතින් මහවැලි ගඟට එහා පැත්ත බදුල්ල දිස්ත්‍රික්කයට. ඒ කියන්නේ ඌව පළාතට ආйти වෙන්නේ. ඉතින් මේ මහවැලි ගඟෙන් මේ කොටස මධ්‍යම පළාත, එහා පැත්තේ කොටස ඌව පළාතට තමයි ආйти වෙන්නේ. ඉතින් මේ ඔය වගේ වටපිටාවක් තමයි මේ ටිකේ තියෙන්නේ. ඉතින් අපි ඔහොම පොඩ්ඩක් ඇවිදගෙන යන්න බලන්න. ඉතින් මාරම නිදහස් මාරම ලස්සනක් තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් අවුව පොඩ්ඩක් වැටෙන්නත් වගේ ඒත් සුවර් නැහැ මේ දවස් ටිකේ වහිනින්ද. ඉඳ පායන පාටක් නම් පේන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඔය වගේ ලයින් එකක් තමයි ගයිස් තියෙන්නේ. මාරම ලස්සනයි පරිසරේ. ඉතින් ඔයාලත් මේ වගේ සුන්දර තැන්වල ජීවත් වෙන අය වෙන්නට ඇති. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ සුන්දරත්වය ඔයාලා විඳලා ඇති. මම ඔයාලට උඩට ගිහිල්ලා පෙන්වන්නම් මේ පල්ලෙහා කොයි වගේ සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා. උඩට ගියාට පස්සේ පල්ලෙහා ලස්සනට පේනවා. ඉතින් මේ කුඹුරු වලට වතුර එන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙතන ඉඳන් කිලෝමීටර් 14ක් 15ක් 20කට වගේ කිට්ටු වෙන්න ගියාට පස්සේ තමයි රන්දෙනිගල ජලාශය හම්බෙන්නේ. ඉතින් රන්දෙනිගල ජලාශය හරහා රන්ටැඹේ ඊට පස්සේ රන්ටැඹේ හරහා යෝදැල මගින් තමයි මේ වලට පේන මේ වගාබිම් මෙත ජලය සපයන්නේ. ඉතින් රන්දෙනිගල වලටත් මෙතින් වැඩි දුරක් නැහැ. ලස්සන පැලක් තියෙනවා අතන. මැටි වලින් හදපු. ඉතින් ඔතනත් මම ඔයාලලා ගිහිල්ලා වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ YouTube එකේ නෙමෙයි මම හිතන්නේ අපේ Facebook page එකේ ඇත්තේ. මේ පාර නම් පොඩ්ඩක් කැරලා දින පාර හැදුනා නම් මාරම ලස්සනක් තියෙන. මේ පාර හදන කතාවක් නම් කියන මොකද ගෝයන් කැපුණාට පස්සේ මේ පාර හදන කතාවක් කියනවා. මොනවා වෙයිද දන්නේ. ඉතින් අපි ඔහොම පොඩ්ඩක් පැලටත් ගිහිල්ලා බලමු. කොහොමද මේ වගේ පැලකේ මේ ටයිම් එකේ ඉන්න තියනවා නම් චිල් එකේ. තම සරලයි. ඇත්තටම මේ මාරම ලස්සනක් තියෙන පැලේ ඉඳන් බලනකොට කොහොමද තියෙන සුන්දරත්වය. වව්. වව් මාරම ලයින් එකක් තියෙන්නේ. ඔයාලට ඇහෙනවනේ ඔය කෑ ගහන්නේ මොනරු. ඉතින් ඔයාලට පේනවනේ මේ පැලේ ඉඳන් බලනකොට මාරම ලයින් එකක් තියෙන වටපිටාව. ඉතින් මම දැන් ඉන්නේ මේ පැලේ. ඉතින් මේ මාරම ලස්සනක් තියෙන්නේ. ආයෙ ඔන්න වැස්සකුත් එන්න වගේ යන්නේ තෙමෙන්න වෙනවා මට. හින්ද වෙලාවට පැලට ආවේ. පින්නක් වගේ එනවා.
කොහොමද ගයිස් පැල? ඔන්න ගයිස් එහෙනම් දැන් පැලේ ඉඳලා යනවා. තව පොඩ්ඩක් උඩට යන්න ඕනේ. ඉතින් මේ අපි ගිහිල්ලා බලමු මොන වගේද කියලා. මේ පල්ලෙහා පැත්ත පේන්න මම ඔයාලට ඉස්සලා කිව්ව පෙන්නන්නම් කියලා. ඉතින් අපි ඔහොම යනවා. ඉතින් පාර නම් පොඩ්ඩක් මේ දවස්වල කැඩිලා තියෙන්නේ. මොකද වැස්සත් එක්ක මේ වලවල් වල වතුර පිරලා හරිම අමාරුයි වාහනයකට උනත් යන්න. ගයිස් මම උඩටම ආව පොඩ්ඩක් මේ පාරේ. ඉතින් මෙතන ඉඳන් බලනකොට වටපිටාව මාරම ලස්සන පේනවා. කොහොමද? කොළ පාට ලයින් එකක් තමයි මේ ටිකේම තියෙන්නේ. මේ හැලෙන් තමයි පහළ කුඹුරු වලට වතුර බෙදා හරින්නේ. ඉතින් මේ දවස්වල වතුර පොඩ්ඩක් අඩුයි. කොහොමද ගයිස්? එමනම් ගයිස් අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා මේ සුන්දර පරිසරයේ ඉඳලා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් වීඩියෝ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මෙවැනි වීඩියෝ නැරඹීමට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම අපව subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.